ආයුබෝවන් දුවේ අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා අපේ channel එකේ කලින් වීඩියෝ දෙක බැලුවා නම් අපි ඒ වීඩියෝ දෙකේදී සාකච්ඡා කරා සුද්ධජීවීන් කියන්නේ කවුද? සුද්ධජීවීන් වර්ග කිහිපයකට උදාහරණ කිහිපයක්. ඒ වගේම අපි තවත් වීඩියෝ එකකින් ගෙනාවා සුද්ධජීවීන් නිරීක්ෂණයට මුලින්ම අන්වීක්ෂකයන් නිපදවපු පුද්ගලයා ගැන වීඩියෝ එකක්. ඉතින් ඒ වීඩියෝ තුන බැලුවා නම් ඔයාලට සුද්ධජීවීන් කියලා කියන්නේ කවුද කියලා මූලික අවබෝධයක් ලබා ගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. ඉතින් ඒ වීඩියෝ තුන බැලුවේ නැති කවුරු හරි ඉන්නවා නම් අපේ channel එකට ගිහිල්ලා ඒ වීඩියෝ තුන බලන්න. ඉතින් දුවේ පුතේ අද වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ අපි මේ කතා කරපු කොටස් වලට අදාළව ප්‍රශ්න කිහිපයක් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. එහෙනම් ඒ ප්‍රශ්න 10 ලියාගමු. පළවෙනි ප්‍රශ්නේ තමයි පියවි ඇසට නොපෙනෙන ජීවීන් නිරීක්ෂණයට භාවිතා කරන සුවිශේෂී උපකරණය කුමක්ද? සුවිශේෂී උපකරණය කුමක්ද? ආයතේ ප්‍රශ්නේ කියනවා පියවි ඇසට නොපෙනෙන ජීවීන් නිරීක්ෂණයට භාවිතා කරන සුවිශේෂී උපකරණය කුමක්ද? ප්‍රශ්නාංක 2 සුද්ධ ජීවීන් යනු කවුරුන්ද? සුද්ධ ජීවීන් යනු කවුරුන්ද? තුන්වෙනි ප්‍රශ්නය සුද්ධ ජීවීන් ජීවත් වන ස්ථාන පහ නම් කරන්න. ප්‍රශ්නාංක 4 වෙනත් සුද්ධ ජීවීන්ට ජීවත් වීමට අපහසු නමුත් සුද්ධ ජීවීන්ට ජීවත් විය හැකි පරිසර පහක් නම් කරන්න. පස්වෙනි ප්‍රශ්නය සුද්ධ ජීවීන්ගේ විවිධත්වය පෙන්වන ලක්ෂණ දෙකක් නම් කරන්න. සුද්ධ ජීවීන්ගේ විවිධත්වය පෙන්වන ලක්ෂණ දෙකක් නම් කරන්න. ප්‍රශ්නාංක 6 ඇමීබා හා පැරමීසියම් අයත් වන සුද්ධජීවී කාණ්ඩය කුමක්ද? ඇමීබා හා පැරමීසියම් අයත් වන සුද්ධජීවී කාණ්ඩය කුමක්ද? ප්‍රශ්නාංක 7 බේකරි කර්මාන්තයේදී
බේකරි කර්මාන්තයේදී යොදා ගන්නා සුද්ධ ජීවියාගේ නම කුමක්ද? සුද්ධ ජීවියාගේ නම කුමක්ද? ආයතේ ප්‍රශ්නේ කියනවා බේකරි කර්මාන්තයේදී යොදා ගන්නා සුද්ධ ජීවියාගේ නම කුමක්ද? ප්‍රශ්නාංක 8 දිලීර කාණ්ඩයට අයත් වන සුද්ධ ජීවීන්ට උදාහරණ දෙකක් ලියන්න. දිලීර කාණ්ඩයට අයත් වන සුද්ධ ජීවීන්ට උදාහරණ දෙකක් ලියන්න. 9 වෙනි ප්‍රශ්නේ ඇල්ගී කාණ්ඩයට අයත් වන සුද්ධ ජීවියෙකුට උදාහරණයක් ලියන්න. ඇල්ගී කාණ්ඩයට අයත් වන සුද්ධ ජීවියෙකුට උදාහරණයක් ලියන්න. අන්තිම ප්‍රශ්නේ මුල්වරට සුද්ධ ජීවීන් නිරීක්ෂණය කළ පුද්ගලයා කවුද? මුල්වරට සුද්ධ ජීවීන් නිරීක්ෂණය කළ පුද්ගලයා කවුද? ප්‍රශ්න 10ම ලියා ගන්න ඇති කියලා මම හිතනවා. මම ආයෙත් මේ ප්‍රශ්න 10 කියවන්නම්. පියවි ඇසට නොපෙනෙන ජීවීන් නිරීක්ෂණයට භාවිතා කරන සුවිශේෂී උපකරණය කුමක්ද? දෙවෙනි ප්‍රශ්නේ සුද්ධ ජීවීන් යනු කවුරුන්ද? තුන්වෙනි ප්‍රශ්නය සුද්ධ ජීවීන් ජීවත් වන ස්ථාන පහක් නම් කරන්න. හතරවෙනි ප්‍රශ්නේ වෙනත් ජීවීන්ට ජීවත් වීමට අපහසු නමුත් සුද්ධ ජීවීන්ට ජීවත් විය හැකි පරිසර පහ නම් කරන්න. පස්වෙනි ප්‍රශ්නේ සුද්ධ ජීවීන්ගේ විවිධත්වය පෙන්වන ලක්ෂණ දෙකක් නම් කරන්න. හයවෙනි ප්‍රශ්නය ඇමීබා හා පැරමීසිය අයත් වන සුද්ධ ජීවී කාණ්ඩය කුමක්ද? හත්වෙනි ප්‍රශ්නය බේකරි කර්මාන්තයේදී යොදා ගන්නා සුද්ධ ජීවියාගේ නම් කුමක්ද? අටවෙනි ප්‍රශ්නය දිලීර කාණ්ඩයට අයත් වන සුද්ධ ජීවීන්ට උදාහරණ දෙකක් ලියන්න. නවවෙනි ප්‍රශ්නය ඇල්ගී කාණ්ඩයට අයත් වන සුද්ධ ජීවියෙකුට උදාහරණයක් ලියන්න. අන්තිම ප්‍රශ්නය මුල්වරට සුද්ධ ජීවී නිරීක්ෂණය කළ පුද්ගලයා කවුද? බින්දුවේ පුතේ මම හිතනවා ඔයාලා ප්‍රශ්න 10 ලියාගත්තා කියලා. ඉතින් මේ වීඩියෝ එක විනාඩි 20කට නවත්තලා දැන් අපි ලියාගත්ත ප්‍රශ්න 10ට උත්තර ලියන්න. මතක නැත්තම් පෙළපොත බැලුවත් කමක් නැහැ. පෙළපොත බලලා හරි මේ ප්‍රශ්න 10ට උත්තර 10 ලියන්න. හරිද පුතේ? මම හිතනවා ඔයගොල්ලෝ ප්‍රශ්න 10ට උත්තර ලිව්වා කියලා. අපි එහෙනම් මේ ප්‍රශ්න 10ට උත්තර සාකච්ඡා කරමු. පළවෙනි ප්‍රශ්නේ මම අහුවේ පියවි ඇසට නොපෙනෙන ජීවීන් නිරීක්ෂණයට භාවිතා කරන සුවිශේෂී උපකරණය කුමක්ද? අපි සාකච්ඡා කරා කලින් වීඩියෝ වල සුද්ධ ජීවීන් නිරීක්ෂණය කරන්න ගන්න සුවිශේෂී උපකරණය. ඒකට උත්තරය තමයි අන්වීක්ෂය. දෙවෙනි ප්‍රශ්නයෙන් මම අහුවේ සුද්ධ ජීවීන් යනු කවුරුන්ද? ඉතින් මේ ප්‍රශ්නෙට උත්තර ලියනකොට ප්‍රධාන කරුණු දෙකක් ඇතුළත් වෙන්න ඕනේ උත්තරේට. පළවෙනි කරුණ තමයි තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින්
සෑදුණු පියවියසට පියවියසින් අපිට නිරීක්ෂණය කරන්න බැරි ජීවීන් තමයි සුද්ධ ජීවීන් කියලා කියන්නේ. ඒ උත්තරේ ලියන්න ඕනේ. තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් සෑදුණු පියවියසින් නිරීක්ෂණය කළ නොහැකි ජීවීන් සුද්ධ ජීවීන් යනුවෙන් හැඳින්වේ. ඔයාලගේ විභාගයට ඇහුවාම අන්නේ ප්‍රධාන කරුණු දෙක ඇතුළත්ව සුද්ධ ජීවීන් යනු කවුරුන්ද කියන ප්‍රශ්නෙට පිළිතුර ලියන්න ඕන. තුන්වෙනි ප්‍රශ්නේ මම ඇහුවේ සුද්ධ ජීවීන් ජීවත් වන ස්ථාන පහක් නම් කරන්න. ඔයාලගේ පෙළ පොතේ තියෙනවා ස්ථාන පහ. වායුගෝලය, ජලය, පස, ජීවීන්ගේ දේහ මතු පිට, ඒ වගේම ජීවී දේහ තුල. මොනවාද සුද්ධ ජීවීන් ජීවත් වන ස්ථාන පහ? වායුගෝලය, ජලය, පස, ජීවීන්ගේ දේහ මතු පිට, ඒ වගේම ජීවී දේහ තුල. ඊළඟ ප්‍රශ්නේ තමයි දුවේ පුතේ. වෙනත් ජීවීන්ට ජීවත් වීමට අපහසු නමුත් සුද්ධ ජීවීන්ට ජීවත් විය හැකි පරිසර පහක් නම් කරන්න. මේ පරිසර පහ ගැන අපි කලින් වීඩියෝ එකේදී කතා කරා. හිම කඳු, කාන්තාර, සාගර පතුල, ඒ වගේම උණුදිය උල්පත්, ලවණ වගුරු. මොනවද මේ පරිසර පහ? හිම කඳු, කාන්තාර, සාගර පතුල, උණුදිය උල්පත් සහ ලවණ වගුරු. අන්න ඒ කියන පරිසර පහේ තමයි වෙනත් ජීවීන්ට ජීවත් වෙන්න අපහසු නමුත් සුද්ධ ජීවීන්ට ජීවත් විය හැකි පරිසර පහ. ඊළඟ ප්‍රශ්නේ මම අහුවේ සුද්ධ ජීවීන්ගේ විවිධත්වය පෙන්වන ලක්ෂණ දෙකක්. ඔයාලගේ පෙළ පොතේ සඳහන් වෙනවා ලක්ෂණ දෙකක්. ඒවා තමයි සුද්ධ ජීවීන් රූපීය. ඒ කියන්නේ පෙනුමෙන් වෙනස් වෙනවා. ඒ වගේම එයාලගේ පෝෂණ ක්‍රමය. ඒ කියන්නේ එයාලා පෝෂණය ලබා ගන්න ක්‍රමය අනුවත් වෙනස් වෙනවා. මොනවද එතකොට උත්තරේ ලියන්න ඕනේ? රූපීයව සහ පෝෂණ ක්‍රමය අනුව. 6 වෙනි ප්‍රශ්නේ මම අහුවේ ඇමීබා හා පැරමීසියම් අයත් වන සුද්ධ ජීවී කාණ්ඩය කුමක්ද? කලින් වීඩියෝ එකේ සාකච්ඡා කළා මතක ඇති. ඇමීබා සහ පැරමීසියම් අයත් වෙන්නේ ප්‍රෝටසෝවා කියන සුද්ධ ජීවී කාණ්ඩයට. ඒ කියන්නේ යාලා තනි සෛලයකින් තමයි හැදිලා තියෙන්නේ. 7 වෙනි ප්‍රශ්නේ බේකරි කර්මාන්තයේදී යොදා ගන්නා සුද්ධ ජීවියාගේ නම කුමක්ද? අපි ඒ ගැනත් කතා කරා. බේකරි කර්මාන්තයේදී යොදා ගන්නා සුද්ධ ජීවිය තමයි ඊස්ට් කියන සුද්ධ ජීවිය. ඉතින් දරුවනේ ඊස්ට් කියන්නේ දිලීර කියන සුද්ධ ජීවී කාණ්ඩයට අයත් සුද්ධ ජීවී විශේෂය. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමයි දිලීර කාණ්ඩයට අයත් වන සුද්ධ ජීවීන්ට උදාහරණ දෙකක් ලියන්න. මොනවද ඔයාලා ලියුවේ? ඔයාලගේ පෙළ පොතේ සඳහන් වෙනවා දිලීර කාණ්ඩයට අයත් ප්‍රධාන සුද්ධ ජීවී කාණ්ඩ දෙකක්. ඒ තමයි කලින් ප්‍රශ්නේදී සඳහන් කළ ඊස්ට්, ඒ වගේම පරණ වෙච්ච පාන් කෑල්ලක් මත ඔයාලා දැක ගන්න පුළුවන් සුද්ධ ජීවී විශේෂයක් වන මියුකර්. මියුකර් කියන්නේ දිලීර කාණ්ඩයට අයත් වන සුද්ධ ජීවී. ඉතින් ප්‍රශ්නෙට උත්තර දෙක තමයි ඊස්ට් සහ මියුකර්. ඉතින් ඊළඟ ප්‍රශ්නේ මම අහුවේ ඇල්ගී කාණ්ඩයට අයත් වන සුද්ධ ජීවියෙකුට උදාහරණයක් ලියන්න. අපි සාකච්ඡා කරා කොළ පාටට ඉන්න සුද්ධ ජීවියා ක්ලැමිඩෝමොනාස් තමයි ඇල්ගී කාණ්ඩයට අයත් වන සුද්ධ ජීවියෙකුට උදාහරණයක්. ඉතින් දරුවනේ මම අන්තිම ප්‍රශ්නේ අහුවේ මුල් වරට සුද්ධ ජීවී නිරීක්ෂණය කළ පුද්ගලයා කවුද කියලා. ඉතින් අපි අන්තිමට කරපු වීඩියෝ එකෙන් ඒ පුද්ගලයා ගැන කතා කරා. එයාගේ නම තමයි ඇන්ටෝනි වෑන් ලීවෙන්හුක්. ඇන්ටෝනි වෑන් ලීවෙන්හුක්. ඉතින් මම හිතනවා දරුවනේ ඔයාලා මේ ප්‍රශ්න 10ටම හරියට උත්තර ලියන්න නැති කියලා. මේ ප්‍රශ්න 10ට උත්තර ටික හොඳට බලා ගන්න. ඉතින් මේ වගේ 8 ශ්‍රේණිය විද්‍යාව පාඩම් ගෙදර ඉඳන්ම බලන්න
ඔයාලා සයන්ස් විත් තිමල් YouTube channel එක subscribe කරගන්න. එහෙනම් දරුවනි මේ වගේම තවත් පාඩමකින් අපි හමු වෙමු. දුවේ පුතේ ඔයාලට අපේ Zoom class එක එකතු වෙන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේ පහලින් දාන WhatsApp number එකට ඔයාගේ නමයි, ඔයා ඉගෙන ගන්න ශ්‍රේණියයි, ඔයාගේ පාසලයි, ඔයාගේ ලිපිනයයි මට WhatsApp කරන්න. Zoom class ගැන විස්තර මම ඔයාලට share කරන්න. විද්‍යාව ගැන මේ විදිහේ වීඩියෝ බලන්න Science with Timal YouTube channel එක subscribe කරගන්න. ඔයා විද්‍යාව විෂයට ආස කරන කෙනෙක් නම් මේ වීඩියෝ එකේ description එකේ තියෙන අපේ WhatsApp group එකට එකතු වෙන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මේ වගේම තවත් පාඩමකින් අපි හමු වෙමු. දැනුමෙන් පිරි වීඩියෝ බලන්න දැන්ම Science with Timal YouTube නාලිකාව subscribe කරන්න. Science with Timal Facebook page එක දැන්ම follow කරන්න.